අයිබෝන් සුබ දවසක් හැමෝටම ඔන්න අදත් ලංකාවට අලුතෙන් එන වාහනයක් එක්ක ඔයාලව හම්බෙන්න හිතුවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ Mitsubishi Motors. නැත්නම් Mitsubishi වාහන දැනටමත් ඔයා දන්නවා ලංකාවේ කිහිපයක්ම දැනටමත් මාකට් එකේ තියෙනවා. ඉතින් මොනවද බැලුවොත් ඉතින් Eclipse Cross එක ඊට පස්සේ Triton එක Outland එක වගේ ලංකාවේ ප්‍රසිද්ධ වාහන අපිට Mitsubishi නැත්නම් බ්‍රෑන්ඩ් එක යටතේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ලංකාවට අලුතෙන් එන තවත් Mitsubishi වාහනයක් ගැන තමයි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මාත් එක්ක මොකද්ද මේ අලුත්ම වාහනේ බලන්න. ඉතින් අද කතා කරන්න හැදුවේ 2025 ජූලි මාසේ අලුතෙන්ම ලෝකෙට ලෝන්ච් වෙච්ච Mitsubishi Destinator කියන මෙන්න මේ වාහනය ගැන. ඉතින් මේ Mitsubishi Destinator කිව්වහම අර ෆැමිලි වාහනයක් විදියට 7 seater SUV එකක් විදියට නිර්මාණය කරපු වාහනයක් තමයි මේ Mitsubishi Destinator කියලා කියන්නේ. ඉතින් අද අපි කතා කරමු මේ වීඩියෝ එකේ මේ Mitsubishi Destinator එකේ තියෙන exterior interior features වගේ මේක ඇවිල්ලා තියෙන ස්පෙෂල් features මොනවද කියලා. ඉතින් මතක ඇතුව drive to the YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒක notification on කරලා තියාගන්න ලංකාවට අලුතෙන් එන වාහන වීඩියෝ එකක් ගාලා බලන්න. එහෙනම් අද අපි මෙන්න මේ වාහනය ගැන සම්පූර්ණයෙන්ම කතා කරමු. ඉතින් මේ Destinator එක ගත්තාම මෙන්න මේ වගේ face look එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක 2025 ජූලි තමයි අලුතෙන්ම ලෝකෙට launch වෙන්නේ. ඉතින් මේක 7 seater vehicle එකක් විදිහට තමයි launch වෙන්නේ. ඉතින් මේක ගත්තාම 1.5 liter turbo charged engine එකක් power train එක විදිහට තියෙන හොඳ driving experience එකක් බලන්න පුළුවන් වාහනයක් විදිහට මේක අපි කතා කරන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු මේ Destinator එක ගැන. Destinator එක ගත්තාම මෙන්න මේ වගේ හරි ලස්සන face look එකක් තියෙන. බලන්නකො මේකේ look එක හරි aggressive design එකකට නැත්නම් aggressive design එකක් වගේම bold design එකක් තියෙන වාහනයක් තමයි මේ Destinator එක. ඉතින් ඒකේ මෙන්න මේ විදිහේ honeycomb design grill එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මෙතනින් chrome කලයෙන් ආපු Mitsubishi brand logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් upper grill එක බලා ගන්න පුළුවන්. upper grill එකත් එක්ක මෙන්න මෙතනින් 360 cam එක බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මෙතන radar system. ඉතින් මේකට අදාළ ගොඩක් lane departure, lane creep assist වගේ දේවල් වලට අදාළ radar system එක මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මෙතනින් front sensors දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මේම lower grill එකත් එක්ක මෙන්න මේ විදිහට colors දෙකකින් bumper design එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මෙතනින් LED ටිකක් පොඩි ඔයාලට පේනවා ටිකක් පොඩි fog lamp එකක් තියෙනවා. ඒ පොඩි වුණාට හරි වැඩක්. ඉතින් අපි light design එක ගැන කතා කරොත් ඔයාලට පේනවා මෙන්න මේ වගේ හරි ලස්සන light design. ඉතින් මේ වාහනේටම unique වෙච්ච design එකක් තියෙනවා. ඔයාලට පේනවා මේ ඇතුලෙන් piano black material use කරලා හරි ලස්සන design කරලා තියෙනවා. මේ white color එක උනත් ගත්තොත් මේක daytime run light එක විදිහට හරි ලස්සනට ඩිසයින් කරලා තිනවා. ඔයාලට පේනවා මේ ෂේප් එකත් හරි ලස්සන ෂේප් එකකට තියෙනවා. ඒ වගේම මෙන්න මේ chrome colors අස්සෙන් මේ light එක ඩිසයින් කරලා තිනවා. හරි ලස්සනට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට LED projector headlamp විදිහට මෙයාගේ headlamp දෙක බලා ගන්න පුළුවන්. dual headlamp විදිහට තමයි අවිල්ලා තියෙන්නේ. colors කිහිපයක් මේ වාහනේ front එකේම අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙයා chrome color එක, ඒ වගේම මෙන්න මෙතනින් color එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේවා grey color එක. colors කිහිපයක් use කරලා හරි ලස්සනට මේ Destinator එකේ face එක ඩිසයින් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි මේ සයිඩ් එකට ගියොත් මේකේ මෙන්න මේ විදිහට front sensors අපිට බලා ගන්න පුළුවන්. උඩ මෙන්න මේ විදිහ අර ලස්සන බම්පර් ඩිසයින් එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක ඕවරෝල් ලුක් එක ගත්තාම ටිකක් ඔයාලට පේනවා ඇග්‍රෙසිව් ඩිසයින් එකකට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම මේ grills මේ grill එක ගත්තාම ටිකක් පොඩියට නිර්මාණය කරලා තියෙනවා. මේ honeycomb design එකත් එක්ක මෙන්න මේ විදිහේ face එකේ ලස්සන වැඩි කරලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මෙන්න මෙතනින් පේනවා මෙයාට අදාළ radar system එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මාත් එක්ක කතා කරොත් අපිට මේ A pillar එක ගත්තා. මේ වාහනේ ටිකක් මං කිව්වා ටිකක් විශාලත්වයෙන් වැඩි කියලා. හැබැයි මේ A pillar design එක ගත්තා ටිකක් පොඩියට තමයි A pillar එක හදලා තියෙන්නේ. ඒකත් අර safety option එකක් විදිහට ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි මේ bonnet එක බැලුවම bonnet එකෙත් මෙන්න මේ විදිහේ design එකක් අපිට බලා ගන්න පුළුවන්. එහා පැත්තෙත් ඒ වගේම design එකක් තියෙනවා. ඉතින් මේ දෙකෙන්ම මේ වාහනේ face එකේ පෙනුම තවදුරටත් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි මේ දේවල්ත් එක්ක පොඩ්ඩක් කතා කරමු මේකේ length with height එක. ඉතින් සාමාන්‍යයෙන් මේක width එක ගත්තොත් සාමාන්‍යයෙන් මෙන්න මේ පළල අපිට ගත්තොත් මීටර 1.8ක් 840 මිලිමීටර වගේ වෙනවා. ඒ කියන්නේ 1.8ක් විතර පළලයි. මෙයාගේ height එක ගත්තොත් මෙන්න මේ වගේ උසක් අපිට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට 1740 මිලිමීටර නැත්නම් මීටර 1.7කටත් වඩා වැඩි උසක් අපිට බලා ගන්න පුළුවන්. length එක කතා කරොත් මෙන්න මේ length එක මෙයාගේ
4460 මිලිමීටර් වගේ ලොකු ලෙන්ත් ඇති. ඒත් එක්කම මම වීල් බේස් එක ගැන කතා කරොත් 2840 මිලිමීටර් වගේ මීටර 2.8ක වගේ හොඳ වීල් බේස් එකක් තියෙනවා. ඉතින් මේක 7 seated vehicle එකක් විදිහට ගොඩක් ලොකු වීල් බේස් එකකුත් දීලා හරි ලස්සනට මේ වාහනේ ඩිසයින් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ඩෙස්ටිනේටර් එකේ සයිඩ් ප්‍රොෆයිල් එක ගැන කතා කරොත් හරි ලස්සන සයිඩ් ප්‍රොෆයිල් නැත්නම් ඒරෝඩයිනමික් යූස් කරලා මේ ක්ලැඩින්ස් යූස් කරලා හරි ලස්සනට මට පේනවා මේ වීල් ආච් එකම යූස් කරලා හරි ලස්සනට ඩිසයින් කරලා තිනවා මේ ඩෙස්ටිනේටර් එකේ සයිඩ් ප්‍රොෆයිල් එක. ඉතින් අපි මේ ෆ්‍රන්ට් වීල් ගැන කතා කරොත් මෙන්න මේ වගේ ක්ලැඩින් යූස් කරලා මෙන්න මේ වීල් ආච් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේත් එක අපිට 18 inch වීල් තමයි දෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ two tone color alloy wheel design එකක් අපිට මේ Mitsubishi Destinator එකත් එක්ක හම්බෙලා තියෙනවා. ඒත් එක්ක මෙන්න මෙතනින් අපිට ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාගේ brand logo එක. ඒ වගේම මේ front එකේ අපිට rear එකේ දෙකෙන්ම හම්බෙලා තියෙන display එක. ඉතින් කියන්නේ මේ වාහනේත් එක්ක NCAP safety 5 star හම්බෙලා තියෙනවා. ඒකත් එක්ක ඉතින් මේ safety system එකත් ගොඩක් හොඳ තත්ත්වයේ තියෙන වාහනයක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒත් එක්ක මෙන්න මේ වගේ ටිකක් ලොකු සයිඩ් මිරර්ස් අපිට හම්බෙලා තියෙනවා. සයිඩ් මිරර්ස් උත් ඔයාලට පේනවා two tone color එකෙන් තමයි නිර්මාණයලා තියෙන්නේ. ඒ වගේම සිග්නල් ලයිට් ඩිසයින් එකක් මෙන්න මේ විදිහට ආවිලා තියෙනවා. ඒ වගේම මේකේ 360 view එකට අදාළ කැම් එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ සයිඩ් මිරර්ස් වලත් අපිට blind spot monitoring option එක හම්බෙලා තියෙනවා. ඒකත් මම හිතනවා ගොඩක් දුරට වැදගත් safety option එකක්. අපිට drive කරනකොට මේ side එකේ හම්බෙන සමහර පේන්නේ නැති වාහන බලා ගන්න තියෙන හොඳ option එකක් කියලා අපිට බලා ගන්න පුළුවන්. හරි ඒ දේවලුත් එක්ක මේ බොඩි ඩිසයින් එක බලුවොත් මෙන්න මේ වගේ හරි ලස්සන aerodynamic use කරලා හරි ලස්සන නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම අපිට මෙන්න මෙතන keyless entry option එක හම්බ වෙනවා. මෙන්න මෙතනින් ගත්තාම ඔයාලට පේනවා මේ cladding design එක. මේ හරි ලස්සන cladding design එකක් මේ වාහනේත් එක්ක හම්බෙලා තියෙනවා. මේ black එකක් සහ chrome garnish එකකින් නිර්මාණය. නිකන් අපිට dark chrome garnish එකකින් නිර්මාණය වෙච්ච හරි ලස්සන cladding design එකක් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක ඔයාලට පේනවා මේ දොර අරිනකොට මේ cladding එකත් එක්කම තමයි මේ cladding part එකත් එක්කම දොර ඇරෙනවා. ඉතින් ඒකෙන් මෙන්න මේකේ ඇතුළට වාහනේ ඇතුළට අර මඩ යන එක නැත්නම් මඩ ගෑවෙන එක වගේ දේවල් ගොඩක් නැවතිලා තියෙනවා මේ cladding එක සම්පූර්ණයෙන් මේ දොරත් එක්කම ඇරෙන හින්දා අපිට ඒකත් මේ වාහනේ මේ විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඩිසයින් එක මේ front and rear doors දෙකටම මේ ලස්සනට මේ cladding design එක අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ side profile එක ගැන කතා කරනකොට පේනවා මෙන්න මේ විදිහේ ටිකක් ලොකු windows තමයි අපිට මේ doors වලට හම්බෙලා තියෙන්නේ. මෙතනින් අපිට පොඩි window එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මෙතනින් හරි ලස්සනට මේ black chrome මැටීරියල් නැත්නම් මේකට කියන පියානෝ බ්ලැක් මැටීරියල් යූස් කරලා හරි ලස්සන ඩිසයින් එකක් අපිට මෙන්න මෙතනින් බලා ගන්නත් පුළුවන්. ඒත් එක්ක මේ windows වල මෙන්න මේ විදිහට chrome line එකක් ගිහලා තියෙනවා. ඉතින් ඒකනොත් මේක අර පෙනුම වැඩි වෙන්න උදව් වෙනවා කියලා මට හිතන්න පුළුවන්. මොකද මේක හරි ලස්සනයි අර මේ තියෙන විදිහත් එක්ක ඒ ඩිසයින් එකත් එක්ක මේකේ side profile එකේ ඩිසයින් එක වැඩි වෙලා තියෙනවා මෙන්න මේ chrome line උත් එක්ක. ඒත් එක්කම අපිට මෙන්න මෙතනින් හොඳ high roof railing බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අපිට මෙතනින් අපිට මේ side step ටන් හම්බෙන්නේ නැහැ. හැබැයි මේ මෙන්න මේ වගේ හොඳ high roof railing හම්බෙනවා. ඔයාලට පේනවා මේ black material එකේ හරි ලස්සන නිර්මාණය කරලා තියෙන මේක roof railing දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ roof railing ගොඩක් දුරට අපිට මොනවා හරි උඩ දාගෙන යනවනම් ඒවත් මේ high කරගෙන යන්න පුළුවන්. මේ පොඩි කට් එකකුත් එක්ක හරි ලස්සනට ඩිසයින් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි ඒත් එක මම කිව්වා මේ wheel දෙක අතර පාරතරය නැත්නම් wheel base එක ගත්තොත් 2800 නැත්නම් 2 මීටර 2.8ක වගේ හොඳ wheel base එකක් මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ cladding එක පිටිපස්සනොත් මෙන්න මේ විදිහට මේ wheel arch නැත්නම් මෙන්න මේ වගේ wheel arch design එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් හරි ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. මම කිව්වා rear wheel වලත් ඇවිල්ලා තියෙන්නේ 18 inch two tone alloy wheel ම බලා ගන්න පුළුවන්. ඒත් එක්කම display එකක් හම්බ වෙනවා. ඉතින් ඒකත් ගොඩක් දුරට safety option එකක් විදිහට වැදගත් වෙනවා. ඉතින් මෙතනින් fuel tank opening එකත් අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් අපිට මෙන්න මේ Destinator එකේ side profile එක කතා කරන්න පුළුවන්. ඉතින් මේ මම කිව්වා මේ keyless entry option එකත් හම්බෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම දැන් අලුත් වාහන වල තියෙන ගොඩක් අලුත් features මේ වාහනත් එක්ක වාහන වල හම්බ වෙනවා අපිට. ගොඩක් අපි කතා කරපු වීඩියෝ වල පවා දකින්න ඇති. ඉතින් ඒ දේවල් ටිකක් තමයි මට side profile එකේ කියන්න තියෙන්නේ. ඉතින් අපි දැන් යන් rear view එකට ගිහිල්ලා ඒ දේවල් කතා කරමු. ඉතින් Mitsubishi Destinator එක ගත්තට පස්සේ මෙන්න මේ වගේ හරි ලස්සන rear view එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහ අපිට spoiler එකක් තියෙනවා. ඉතින් හරි ලස්සන spoiler එකක් මේ පේනවා මේක design එකක් එක්ක ඇවිත් තියෙන spoiler එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ center mounted brake light එකක් බලා ගන්න පුළුවන්. අපි හැමදාම කතා කරනවා ඒ ගොඩක් වාහන වල දකින shark fin antenna එක. ඉතින් ඒකේ aerodynamic වලට ගොඩක් වැදගත් වෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේකේ window එක ගත්තොත් ටිකක් පොඩි window එකක්. මෙන්න මේ විදිහේ window එකක් තියෙන defogging එක ආපු මේ පොඩි window එකක්. වගේ මෙන්න මේ විදිහේ අපිට බලා ගන්න පුළුවන් මෙයාගේ rear wiper එක. rear wiper washers නම් අපිට මේ වාහනෙත් එක්ක අපිට බලා ගන්න වෙන්නේ.
හැබැයි මෙන්න මෙතනින් හරි ලස්සනට මෙයාගේ Mitsubishi logo එක දීලා තියෙනවා. ඉතින් මේකේ අපිට rear lights ගත්තාට පස්සේ මෙන්න මේ විදිහ rear lights design එකක් තියෙනවා. මේකටම unique වෙච්ච rear light design එකක් තියෙනවා. මේක ඇතුලෙන් බැලුවත් ඔයාලට පේනවා හරි ලස්සනට මේ වෙනම design එකකට තමයි මේක lights නිර්මාණලා තියෙන්නේ. මේ ඇතුලෙනුත් ඒක අමුතු design එකක් බලා ගන්න පුළුවන්. ඉතින් හරි ලස්සනයි. මෙයාටම unique වෙච්ච හරි ලස්සන විදිහට මේ brake light, signal light, parking බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විදිහට destinator කියලා lettering එක අපිට මේ වාහනේ මෙන්න මෙතනින් හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපිට බම්ප් එක ගත්තොත් බම්ප් එකත් හරි ස්පෝර්ටි ඩිසයින් එකකට නිර්මාණය කරපු බම්ප් ඩිසයින් එකක් තියෙනවා. ඉතින් මේ වාහනේ මෙන්න මෙතන ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක නම් ගොඩක් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඒ වගේම මේකේ විශේෂ දෙයක් තමයි ඔයාලට මට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක කතා කරන්න බැරි වුණා. ඉතින් මම කියන්නේ මේ වාහනේත් එක්ක ඇවිල්ලා තියෙන 18 inch alloy wheel ඩිසයින් එකක් ඇවිල්ලා තියෙන. ඒත් එක්ක මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක පේනවනේ මේ මෙන්න මේ වගේ හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක්. මිලිමීටර 210 සෙන්ටිමීටර 21.4ක හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් මේ වාහනේත් එක්ක හම්බෙලා තියෙන. ඉතින් ඕනම පාරක මේක ලංකාවේ ඕනම පාරක යන්න පුළුවන් විදිහට හොඳට නිර්මාණය කරපු වාහනයක්. ඉතින් ඩෙස්ටිනේෂන් එක ලංකාවටම ගැලපෙන විදිහට නිර්මාණය කරපු එකක් වගේ හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් එක තමයි මට මේ පිටිපස්ස දැක්කම තේරුනේ මේ මෙතන හොඳ ඉඩක් අපිට තියෙන දේ නිර්මාණයලා තියෙන. ඉතින් ඒකත් අර ඒරෝඩයිනමික් වලට ගොඩක් වැදගත් වෙන විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ විදිහ හරිය ලස්සනට ඒ වගේම ස්පෝර්ටි ලුක් එක වැඩි වෙන්න තමයි මේකේ බම්පර් ඩිසයින් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඒකෙත් කලර්ස් කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. මේ බ්ලැක් එකෙන් ටිකක් මෙන්න මේ විදිහේ මැට් කලර් එකක්, ඒ වගේම මෙන්න මේ මැට් බ්ලැක් එකක්, ඒ වගේම මෙන්න මේ රිෆ්ලෙක්ටර්ස් වගේ දේවල් යූස් කරලා හරි ලස්සනට මෙයාගේ රියර් view එක ඩිසයින් කරලා තිනවා අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් රියර් සෙන්සර්ස්. ඉතින් මේ රියර් සෙන්සර්ස් හතරක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම රියර් කැමරා එක මෙන්න මෙතනින් මම ඉස්සලා පෙන්වුවාට කැමරා එක 360 කැමරා එක. ඉතින් ඒකටත් දාලා කැමරා එක මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ටේල් ගේට් එක අපි ඕපන් කරලා බලමු. මෙන්න මේ විදිහේ මේ විදිහට පවර් ටේල් ගේට් එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපිට මේකේ ටේල් ගේට් එක ඕපන් කරගන්න පුළුවන්. ටේල් ගේට් එක ඕපන් කරාම මෙන්න මේ විදිහේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තමයි නැත්තම් බූට් ඒරියා එකක් තමයි හම්බෙන්නේ. ඉතින් බූට් එකත් එක්ක මෙන්න මෙතනත් අපිට පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අපිට හොඳ බෑග් 3ක් විතර ලීටර් 250ක වගේ බූට් ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මෙන්න මේ සීට් පංකුවාට මෙන්න මේ විදිහට 50-50 නමන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට 50-50 මේ විදිහට 50-50 නමන්න පුළුවන්. 50-50 නමලා මේකේ ලීටර් 900ක වගේ හොඳ බූට් ඒරියා එකක් ගන්න පුළුවන්. ඉතින් අර සීට් දෙකක් නමන්න පුළුවන්. ඒ සීට් දෙක සෙකන්ඩ් රෝ සීට් 60-40 නමන්න පුළුවන්. දැන් 60-40 නමලත් මේකේ සම්පූර්ණ ලොකු ඉඩක් මේ වාහනේ මං කියන්නේ මීටර් 4.6ක් වගේ දිගයි කියලා. ඒ දිගෙන් හොඳ උපරිම ප්‍රයෝජනයක් ගන්න. මේක බඩු ගොඩක් වුණා දාගෙන යන්න පුළුවන් විදිහට තමයි මේ ඩෙස්ටිනේට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ෆැමිලි වෙහිකල් එකක් විදිහට ඉතින් ෆැමිලි එකකට ඕනි බඩු කරන් බඩු උනත් මං හිතන්නේ ෆ්‍රිජ් එකක් වුණත් මේක හරි පහසුවෙන් දාගෙන යන්න පුළුවන් විදිහට තමයි මේ වාහනේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්ක බලුවොත් මෙන්න මෙතනින් මේ shopping hooks හම්බෙලා තියෙනවා. මෙන්න මේ වාහනේ මෙන්න මේ විදිහට අපිට shopping hooks බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ third row person ලට output එකක් type C එකක් මේ phone charge කරන්න වගේ මෙන්න මේ විදිහට අපිට output බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් මම ඉස්සෙල්ලා ඔයාලට පෙන්නුවා. මෙතන reading lights හම්බෙලා තියෙනවා. මේ දේවල් ටික අපිට මේ වාහනේත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් හොඳට ඉඩ තියෙන වාහනයක් විදිහට අපිට මේ Mitsubishi Destinator එක කතා කරන්න පුළුවන්. හරි. ඉතින් අපිට දැන් මෙන්න මේ විදිහට මේ Destinator එකේ ඇතුළට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඇතුළට අපි ගිහිල්ලා බලමු. මෙන්න මේ විදිහට අපිට මේ Destinator එකේ ඇතුළට එන්න පුළුවන්. wow. මෙන්න මේ විදිහ හොඳ ඩ්‍රයිවිං පොසිෂන් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩෝ ඕපනින් එකත් හොඳට මෙන්න මේ විදිහ හොඳ ඩෝ ඕපනින් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේ ඩ්‍රයිවිං පොසිෂන් එක මේ වගේ මේ සීට් ගත්තාමත් වෙන්ටිලේටඩ් සීට්ස් තමයි හම්බෙලා තියෙන්නේ. ඒත් එක්කම soft touch material semi synthetic leather material හදපු බකට් සීට්ස් තමයි හම්බෙන්නේ. ඉතින් මේකේ two tone කලර් එකක් නැහැ. තනි කලර් එකකින් මෙන්න වගේ ස්ටිචින් ගිහලා තියෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක හරි මේවට පේනවා මේ හොඳ soft touch material හදපු සීට්ස් තමයි හම්බෙන්නේ. ඉතින් මේ වගේ ventilated seat. ඉතින් ventilated seat මම ගැන ගොඩක් මම කතා කරලා තියෙනවා. ඇත්තට දුර ගමන් වලට ඉතින් ඇත්තටම සුව පහසු ෆීල් එකක් නැත්නම් සුව පහසු ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකකට ඉතින් අනිවාර්යෙන් මේ ventilated seat වැදගත් වෙනවා. මොකද නැත්නම් මේකේ යනකොට ගොඩක් දුර ඩ්‍රයිව් කරනකොට මේක දාඩිය දාන්න ගන්නවා. ඉතින් ඒ දේවල් එක අමාරුයි. ඉතින් ඒකත් එක්ක මේ හොඳ synthetic semi synthetic leather material හදපු seats වගේම bucket sim bucket seats තමයි හම්බෙලා තියෙන්නේ. ඒකත් එක්කම මේ හොඳ soft touch headrest ටුත් අපිට බලා ගන්න පුළුවන්. soft touch material හදපු arm rest එකකුත් මේ විදිහට බලා ගන්න පුළුවන්. 12.5 inch display එකක් වඩ පේනවා. මේ display එක on වෙනකොට මා ලස්සනයි නේ. wow. ඉතින් මෙන්න මේ විදිහේ
හරි ලස්සන ඩිස්ප්ලේ එකක් හම්බ වෙනවා. ඉතින් මේක ගත්ත Apple CarPlay Android Auto ඩිස්ප්ලේ එකක් හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට ටච් ඩිස්ප්ලේ එකක් හම්බ වෙනවා. ඔයාලට ඉතින් මෙන්න මෙතන වෙනස් කරන්න පුළුවන් මෙනු එක තියෙනවා. මෙන්න මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. මේ තියෙන navigation bar, vehicle setting, drive modes වෙනස් කරන්න පුළුවන්. ඉතින් මේ වාහනේත් එක්ක අපිට drive mode පහක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ drive වාහනේත් එක්ක drive mode මෙන්න මෙතනින් drive mode වලට ගියාට පස්සේ ඔයාලට පේනවා මේ normal, wet, ඒ වගේම gravel, tramp and mud වගේ මේ drive mode කිහිපයක් මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් මේ ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් බලන්න මේ හරිය ලස්සන ඩිස්ප්ලේ එකක් තමයි එන්නේ. ෆීචර්ස් මෙන්න මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. සෙටින් තියෙනවා. sunroof එක ගත්තොත් මෙන්න මේ විදිහට අපිට sunroof එක බලා ගන්න පුළුවන්. sunroof එක ඕපන් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඩිස්ප්ලේ එකෙන්ම sunroof එක ඕපන් වෙනවා. wow මාර ලස්සනයි නේ. sunroof එක ගැන කතා කරොත් sunroof එක අපේ passenger මේ driver seat පැත්තෙන් විතරයි මේ විදිහට open වෙන්නේ. මේ දින ඔයාලට open වෙන විදිය. ඊට පස්සේ මේ shade එක ගත්තොත් ඒ කියන්නේ මේ moon roof එක ගත්තොත් සම්පූර්ණ වරින් පුළුවන්. අපිට moon roof එක ඕන half විදිහට close කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා half විදිහට close වෙනවා. wow ඉතින් මේ හැම දෙයක්ම control කරන්න පුළුවන් මෙන්න මේ display එක. ඒ වගේම මේ වාහනෙත් එක්ක ambient light 64ක lighting system එකක් එන්නේ. ඉතින් මේක ambient light වෙනස් කරන්න පුළුවන්. ඒ දේවලුත් මේකෙන් මේ ඩිස්ප්ලේ එක හරහා වෙනස් කරන්න පුළුවන්. ඔයාලට පෙන්නන්න මෙන්න මෙතනින් ambient light තියෙනවා. මෙන්න මෙතනින් ambient light. ඔයාලට මේ ambient light වලට ගියහම මෙන්න මේ විදිහට colors තියෙනවා. ඉතින් මේ colors change කරගන්න පුළුවන්. ඔයාලට පේනවා colors change වෙනකොට මෙන්න මෙතන colors change වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. green color එකක් ආවම blue වලට දැම්ම blue color එකක් එනවානේ. ඉතින් මේ විදිහට ඕනම් මෙතනින් වෙනස් කරන්නත් පුළුවන් colors ඔන්න ඔය විදිහට. ambient colors වෙනස් වෙන එකත් මේක display එකේ දාලා දෙනවා. මෙන්න මෙතනින් ඔයාලට පේනවා මේ මෙන්න මේකේ අපිට බලා ගන්න පුළුවන් ambient color. සාමාන්‍යයෙන් මෙන්න මෙතන මෙන්න මේ line එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට armrest එක ගාව බලා ගන්න පුළුවන් doors වල. මේක වෙනස් වෙනද? ඉතින් අපි drive කරනකොට කොහොමද ambient light වෙනස් වෙන්නේ? welcome එක අපිට open කරනකොට කොහොමද? incoming call එකක් එනකොට කොහොමද වෙනස් වෙන්නේ? ඒ විදිහටත් මේකේ ambient colors වෙනස් වෙන විදිහට අපිට මේක setting හදන්න පුළුවන්. ඒත් ඇත්තට ගොඩක් හොඳ option ටිකක් මේ Mitsubishi Destinate එකත් එක්ක හම්බෙලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. Yamaha sound system එකක් තමයි මේ වාහනේත් එක්ක අපිට හම්බෙලා තියෙන්නේ. හරි. ඒ දේවලුත් එක්ක අපි කතා කරමු මේකේ center console area එක ගැන. center console area එක ගත්තොත් මෙන්න මේ විදිහ හරි ලස්සන center console area එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ carbon material use කරලා chrome parts use කරලා හරි ලස්සන premium විදිහට නැත්නම් luxury feel එකක් එන්න මේකේ AC vents හදලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහ අපිට AC controls හම්බෙලා තියෙනවා. ඉතින් manual controls හම්බෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ වගේම මෙන්න මෙතනින් wireless charging unit එකක් හම්බෙලා තියෙනවා. ඒ වගේම මෙන්න 12 watt outlet එක, ඒ වගේම USB type output එකක්, C type output එකකුත් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම center console area එකක් ගත්තාම මේ center console area එකෙත් මෙන්න මෙතනින් පොඩි වට පේනවා storage compartment එකක් හම්බෙලා තියෙනවා. ඒකත් බලා ගන්න පුළුවන්. මේ පැත්ත දෙපැත්තෙන් මේක හම්බෙනවා. ඒ වගේම මේ chrome colors, ඒ වගේම මේ හරිය ලස්සන texture design එකක් තමයි තියෙන්නේ. මේ hard plastic වලින් හදපු texture design එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ piano black material use කරලා හරිය ලස්සන මේක design කරලා තියෙනවා. ඉතින් push start button එක මෙන්න මෙතනින් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ gear knob එක මේ තියෙන leather wrap එකක් තියෙන හොඳ gear knob එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම electric parking එක, auto holding buttons මේ විදිහටද drive mode වලට වෙනස් කරන්න. මෙන්න මෙතනින් drive mode වලට වෙනස් කරන්න option එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මෙන්න මෙතනින් හොඳ cup holders දෙකක් හම්බ වෙනවා. ඉතින් මේ වාහනේත් එක්ක මෙන්න මේ විදිහ කී එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් door lock unlock වගේම මේ tailgate opening එකකුත් මෙන්න මේ විදිහට මේ කී එකත් එක්ක අපිට හම්බෙලා තියෙනවා. ඒත් එක්කම soft touch material හදපු හොඳ armrest එකක් තියෙනවා. හොඳ පළල් armrest එකක්. ඒ වගේ මේ stitching ගිහිල්ලා තියෙනවා. හරි ලස්සන design කරලා තියෙනවා. ඒක යට හොඳ cup holder එකක්. ඉතින් මේක ගත්තාම මේක cooling glove box එකක් විදිහට cooling box එකක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඉතින් මෙතනින් අපිට cooling එක ආවිල්ලා මේක ඇතුලේ යම් කිසි ප්‍රමාණයකට cool එකක් ගන්න පුළුවන් විදිහට cooling box එකක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒත් එක්ක මෙන්න මෙතනින් glove box එක ගත්තාමත් මෙන්න මේ විදිහේ glove box එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ sound system එක ගැන කතා කරොත් මේ sound system එකත් මෙන්න මේ විදිහේ sound system එකක් තියෙන Yamaha sound system. ඉතින් මේක ඉතින් මේ Yamaha sound system එක මෙන්න මේ විදිහට AP levels බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වගේම doors වලත් තියෙන door එක මම පෙන්නන්නම් ඔයාලට කොහොමද sound system එක තියෙන්නේ කියලා. හරි. ඉතින් ඒත් එක්ක මේක airbag 6කින් යුක්ත හොඳ safety system එකක් තමයි. airbag 6ක් මේ ඒ පිලර්ස් වල ඒ වගේම මෙන්න මෙතන එකක් මෙන්න මෙතන එකක් සහ සයිඩ් කර්ටන් වල එයා බෑග්ස් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේ ඩෑෂ්බෝඩ් එක ඕවරෝල් කතා කරොත් මෙන්න මේ වගේ hard plastic වලින් හදිච්ච ඩෑෂ්බෝඩ් එකක් තමයි තියෙන්නේ. ඒත් එක්ක මෙන්න මෙතන soft touch material වල පේනවා මේ soft touch material use කරලා අර ලස්සන ඩිසයින් කරලා තියෙනවා. මේ වගේ අර chrome මේ piano black material garnish එකක් එක්ක හරි ලස්සනට මේක ඩිසයින් කරලා තියෙනවා. ඒත් එක්ක මේ ලොකු ඩිස්ප්ලේ එකක් මං කියවනේ. මේක වෙන්නේ මේ විදිහට අර ඩිස්ප්ලේ එකයි ඩිජිටල් ක්ලස්ටර් එකටම තියෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් ඉතින් ප්‍රීමියම් විදිහට
නිර්මාණය කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ ස්ටීරියම් වීල් එකත් එක්ක බලපුවම හොඳ අයි ලෙවල් එකකින් මේකේ ඩිස්ප්ලේ එක හම්බෙලා තියෙනවා. මෙන්න මේවා පොඩි ඩිස්ප්ලේ එකක් තමයි මෙතන හම්බෙන්නේ. මේ ඩිස්ප්ලේ එකෙත් හැමදේම අපිට මේ ස්පීඩෝමීටර් එක තියෙනවා, RPM එක තියෙනවා, මේ හීට් එක, ඒ වගේම ෆුවල් ලෙවල් එක අපි මොන පොසිෂන් එකේ දින්නේ වගේ අපිට ඕන හැමදේම වගේ මේකේ මේ ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන් විදිහට හරිය ලේසියෙන් බලා ගන්න පුළුවන් විදිහට ඩිජිටල් ඩිස්ප්ලේ එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම ස්ට්‍රීම් වීල් එක ගත්තොත් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ස්ට්‍රීම් වීල් එක නිර්මාණලා තියෙන හරිය soft touch material leather wrap එකක් තියෙනවා. එක මෙන්න මේ වගේ අර ටෙක්ස්චර් ඩිසයින් එකක් වෙනස් ටෙක්ස්චර් ඩිසයින් එකක් එක මෙන්න මේ ක්‍රෝම් ගානිෂ් එකකුත් එක්ක මෙන්න හරිය ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් එයාගේ Mitsubishi logo එක. ඒ වගේම cruise control වලට අදාළ මේ වාහනේත් එක්ක අපිට cruise control හම්බෙලා තියෙනවා. ඉතින් මේ cruise control වලට අදාළ controls මේ පැත්තෙන්ද voice command ඒ වගේම මේ 360 view එක. අපිට මේ display එකත් එක්ක මේ වාහනේ 360 view එක ගන්න පුළුවන්. අපිට මම ඔයාලට පෙන්නන්න මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහේ view එකක් ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ මෙන්න මේ විදිහේ view එකක් බලා ගන්න පුළුවන්. මම මේ door එක open කරලා තියෙන්නේ. ඒකයි මේක හරියට එන්නේ නැත්නම් නැත්නම් මෙන්න මේ විදිහේ view එකක් ගන්න පුළුවන්. ඒකට අදාළ බටන් එකත් මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. මේ rear view එක, side view එක වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් infotainment system එකට අදාළ controls මෙතනින් බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. AC vents ගැන කතා කරොත් මෙන්න මේ විදිහේ හරි ලස්සන premium AC vents අපිට මේකත් එක්ක හම්බෙලා තියෙනවා. ඒත් එක්කම අපි මේ side එක ගියොත් මෙන්න මෙතනින් අපිට tailgate opening එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් headlights controls අපිට හම්බෙලා තියෙනවා. destination එකේ door design එක ගැන කතා කරලා මෙන්න මේ විදිහේ හරි ලස්සන design එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ambient light design එකක් පේනවා. ඔයාලට පේනවා මේ ambient light එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මං කෝ ambient light එක වෙනස් කරන්න පුළුවන් මම display එකේ පෙන්නුවා. ඒ විදිහට ඒ වගේ soft touch material මේ තියෙන leather material soft touch material use කරලා මේ වගේ stitching use කරලා අර ලස්සන මේක design කරලා තියෙනවා. ඒ වගේ මේ chrome colors matte colors use කරලා අර ලස්සන මේ door එක design එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් controls door controls වල මේ side mirrors වල controls ඒ වගේම මෙතන මේ window controls මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක මෙන්න මේ chrome part එකෙන් හරි ලස්සනට මේ door එක ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම Yamaha sound system මම කියන්නේ ඉස්සෙල්ලා මේකේ Yamaha sound system එකක් කියන එක. ඒ Yamaha sound system එකට දාලා මෙන්න මේ වගේ ලොකු sound speaker එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒකත් එක්ක හොඳ premium sound quality එකක් මේ වාහනේ ඇතුලේ අපිට ගන්න පුළුවන් විදිහ තමයි මේ වාහනේ sound system එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්ක මෙන්න මෙතනින් අපිට storage compartment එකක් හම්බෙලා තියෙනවා. bottle holders වගේ මෙන්න මේ විදිහේ storage compartment එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් seat ගැන කතා කරොත් අපි seat කළ මෙන්න මේ විදිහේ අපි seats බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා electric seats තමයි තියෙන්නේ. 6 way electric adjustment අපිට හම්බ වෙනවා. මෙන්න මේ වගේ electric adjustment වලට වෙනවා. මෙන්න මේ විදිහට adjustment කරන්න පුළුවන් height එක. ඒ වගේම මේ මෙන්න මේ direction එක මේ direction එකට සහ මෙන්න මේ විදිහට අපිට මේකේ seat adjustments කරන්න පුළුවන්. ඉතින් seat උත් ගත්තාම soft touch material එකෙන් හදපු හොඳ comfortable seats තමයි හම්බෙලා තියෙන්නේ. මේ overall මේ වාහනය ගත්තාම fit and finish එක ගොඩක් දුර හොඳට තමයි නිර්මාණය තියෙන්නේ. අපි ජපාන් Mitsubishi company නැත්නම් Mitsubishi අනිත් වාහන ගැන බැලුවත් ඉතින් හොඳ fit and finish එකක් තියෙන විදිහ හොඳ comfortability එකක් තියෙන විදිහ තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ Destinator එකත් හොඳ level එකකින් නිර්මාණය කරපු වාහනයක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඉතින් Destinator එකේ අපිට second row seats මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ second row seat වලත් මම කිව්වා මෙන්න මේ විදිහ හොඳ semi synthetic leather material හදපු seats තමයි හම්බෙලා තියෙන්නේ. තුන් දෙනෙක්ට පහසුවෙන් යන්න පුළුවන්. ඉතින් මේ third row මැද ඉන්න personටත් හොඳට යන්න පුළුවන් වෙනවා. මෙතන මේ floor hump එක අඩුයි. ඔයාලට පේනවා එතන floor hump එකත් පොඩි floor hump එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක third row personටත් මෙන්න මෙතන personටත් හරි පහසුවෙන් යන්න පුළුවන් විදිහ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ තුන් දෙනෙක්ට මේ headrest තුනක් හොඳ soft touch material හදපු headrest තුනකුත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් අපිට මෙන්න මේ විදිහේ මේ දැන් අපි දෙන්නෙක් මෙතන යනවා නම් මෙන්න මේ විදිහ හොඳ armrest එක soft touch material හොඳ armrest එකක් වගේ cup holder එකකුත් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා මේක අර 5 seated vehicle එකක් විදිහට use කරොත් එහෙනම් හොඳ සැපට යන්න පුළුවන් වාහනයක් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. නැත්නම් ඉතින් මෙතන 7 seat උනොත් ඒත් අවුලක් නැහැ. 7 දෙනෙක්ට හොඳට යන්න පුළුවන්. අපි බලමු පිටිපස්සේ third row seat වලට ගිහිල්ලා අපි එතනත් කතා කරමු. ඉතින් තවදුරටත් බැලුවොත් අපිට මෙන්න මේකේ මෙන්න මේ විදිහේ හොඳ seating position එකක් තියෙනවා. ඔයාලට පේනවා මේ මෙන්න මේ විදිහේ හොඳ seating position එකක් තමයි තියෙන්නේ. මේ තියෙන මේ leg space එක ගොඩක් දුරට හොඳයි. මේ head room එකත් ගොඩක් දුරට හොඳ head room එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් අපිට lights හම්බෙලා තියෙනවා. මේ AC controls මෙන්න මේ විදිහට අපිට හම්බෙලා තියෙනවා මේ වාහනේ. ඒ කියන්නේ second row වලටත් මෙන්න මේ විදිහේ AC control හම්බෙලා තියෙනවා. මේ වගේ විදිහට handles හම්බෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ පොඩි storage compartment මෙන්න මෙතනින්. ඒ වගේම ගොඩක් වාහන වල අපි දැකපු දෙයක් තමයි මෙන්න මේක. අපි ගොඩක් වාහන කතා කරපු නැති දෙයක් තමයි මේක. ඉතින් මේක අර food tray එකක් අපිට මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් cup holder එකකුත් තියෙනවා. මේ cup holder එකයි food tray එකයි. නැත්නම්
පොතක් වුණත් තියාගෙන කියවන්න පුළුවන් විදිහට හරි ලස්සනට ඒක නිර්මාණය කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනොත් හොඳ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් මේ වාහනේත් එක්ක හම්බෙලා තියෙනවා. ඉතින් මේ සීට් දෙකේම මේ මෙන්න මේ වගේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් ෆුඩ් ට්‍රේ ඒ වගේ මෙන්න මෙතනින් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් හම්බෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේ සෙකන්ඩ් රෝ පැසෙන්ජර්ස්ලාට මෙන්න මේ විදිහේ ටච් ඩිස්ප්ලේ මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් එක්ක තමයි මේක මම එන්ජින් එක ඕෆ් කරලා තියෙන පේන්නේ. මෙන්න මේ වගේ AC කන්ට්‍රෝල් සම්බන්ධ තියෙනවා. මේ ෆෑන් ස්පීඩ් එක ඔන් ඕෆ් කරන්න AC දැන් මෙතනින් AC කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. ඔයාලට වෙන මෙතනින් AC කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්. මේ දෙකෙන්ම AC කන්ට්‍රෝල් කරන්න පුළුවන් විදිහට තමයි මේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම USB output ගත්තාම C type එකක් සහ මේ වගේ USB output එකකුත් මෙතනින් අපිට මේ වාහනෙත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා සෙකන්ඩ් රෝ එක්ස්පීරියන්ස් එක ගොඩක් දුරට හොඳයි. මේ ඩෙස්ටිනේටර් එකත් එක්ක ෆැමිලි වෙහිකල් එකක් ෆැමිලි වෙහිකල් කන්සෙප්ට් එකෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. 7 දෙනෙක් වගේ ඉන්න ෆැමිලි එකකට ගොඩක් හොඳ චූස් එකක් කියලා මට හිතෙනවා. ඉතින් ඒක ප්‍රයිස් එකත් එක්ක ඒ ප්‍රයිස් එකට වර්ත් වාහනයක් වෙයි කියලා. හරි අපි යන් දැන් තර්ඩ් රෝ සීට්ස් වලට ගිහලා බලමු තර්ඩ් රෝ සීට්ස් මොන වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවද කියලා. ඉතින් ඩෙස්ටිනේටර් එකේ සෙකන්ඩ් රෝ සීට්ස් වල අපේ ඉතින් සෙකන්ඩ් රෝ එක ගත්තාම මෙන්න මේ විදිහේ ඩෝර් ඩිසයින් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඩෝර් ඩිසයින් එක තෝරට පේනවා මෙන්න මේ වගේ ඇම්බියන්ට් ලයිට් ඩිසයින් එකක් අපිට ලස්සනයි. ඉතින් මේ ඇම්බියන්ට් කලර්ස් කීපයක් තියෙනවා මම පෙන්නනවා. ඒ වගේ ඇම්බියන්ට් ලයිට් වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් අර ෆ්‍රන්ට් සයිඩ් එකේ ඩෝර්ස් වගේම තමයි හાર્ඩ් ප්ලාස්ටික් සොෆ්ට් ටච් මැටීරියල් පියානෝ බ්ලැක් මැටීරියල් ක්‍රෝම් ගානිෂ් එකකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ හරි ලස්සන Yamaha sound system එකකට පේනවා Yamaha කියලා ගහලා තියෙනවා. Yamaha sound system එකකින් තමයි ස්පීකර් තියෙන හොඳ sound experience එකක් තියෙනවා. ඉතින් මේකේ sound experience එක නම් ඔයාලට වීඩියෝ එකේ ගේන්න බෑ. ඉතින් ඔයත් ඇවිල්ලා මේ Unimo Motors United Motors එකට આવොත් මේ ඩෙස්ටිනේටර් එක බලන්න පුළුවන්. ඔයාලට ටෙස්ට් ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ අපි දැන් මේ කතා කරා සෙකන්ඩ් රෝ සීට්ස් ගැන කතා කරා. අපි බලමු තර්ඩ් රෝ සීට්ස් වල මෙතන තියෙනවා තර්ඩ් රෝ සීට්ස්. ඒවත් මේ අර සින්තටික් සෙමි සින්තටික් ලෙදර් මැටීරියල් හදපු හොඳ කම්ෆර්ටබිලිටි එකක් තියෙන සීට්ස් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි යන් තර්ඩ් රෝ සීට්ස් වලට. ඉතින් තර්ඩ් රෝ සීට්ස් වලට යන්න පුළුවන් මෙන්න මේ සීට් එක. සීට් එක මෙන්න මේ විදිහෙන් නම්මන්න පුළුවන්. දැන් මොකද ගමන් ඔයාලට පේනවා මේ එයා ඔටෝම ඉස්සෙනවා. දැන් අපි කතා කරමු තවත් අපි පෙන්වනවා ඔයාලට මේ වගේ වාහන දෙකක්ම 7 සීට් වාහන කීපයක් පෙන්වනවා. හැබැයි මේ වගේ පංච අපිට මේ හරි පහසුයි. මේ අපි බර දීලා උස්සන්න ඕනේ. මෙයා ඔටෝම එනවා මේ. ඔටෝම මේ විදිහට එනවා. ඉතින් හරි ලේසියෙන් මෙන්න මේ විදිහට උස්ස ගන්න පුළුවන් මේ. මම සම්පූර්ණ මෙන්න මේ විදිහටම ගන්න පුළුවන් මේ. හොඳ ඉඩක් හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ සීට් එකත් අපිට මෙන්න මෙහෙම නමන්න පුළුවන්. ඒ සීට් එකත් නමුහම බලන්න හොඳ ඉඩක් තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ විදිහට එන්ටර් වෙන්න පුළුවන් තර්ඩ් රෝ සීට්ස් වලට. මේ සීට්ස් බෙල්ට් මෙන්න මේ විදිහට මේ සීට් බෙල්ට් වල ලොකස් අපිට බලා ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහේ හොඳ සීටිං එක්ස්පීරියන්ස් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් අපිට රීඩින් ලයිට්ස් හම්බෙලා තියෙනවා මෙතනින්. මේ වගේ රීඩින් ලයිට්ස් හම්බෙලා තියෙනවා. ඒ වගේම AC යුනිට්ස් උත් මෙන්න මේ විදිහේ AC කන්ට්‍රෝල් උත් හම්බෙලා තියෙනවා. මෙන්න මේ විදිහේ මැනුවල් කන්ට්‍රෝල්ස් විදිහේ AC කන්ට්‍රෝල්ස් හම්බෙලා තියෙනවා. ඒ ඔයාලට පේනවා මෙන්න මෙතනින් ඔය සීට්ස් නැමුවට පස්සේ ෆ්‍රන්ට් view එක ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ කප් හෝල්ඩර්ස් දෙකක් විදිහට මේ සීට් එක සම්පූර්ණ නමලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ සීට් එක මෙන්න මේ විදිහට හොඳට මේ නමා ගන්න පුළුවන්. පහසුවෙන් මේ ඩෝ එකෙන් එන්ටර් වෙන්න පුළුවන්. මේ බලන්න වෙන්න තියෙන ඉඩ උත්තර මේ කිසිම කරදරයක් නැතුව පහසුවට මේක ඇතුළට එන්ටර් වෙන්න පුළුවන්. අපි ඉන්නේ ඉතින් තර්ඩ් රෝ සීට්ස් වල. ඉතින් තර්ඩ් රෝ සීට්ස් ගත්තා හොඳ පල්ලයි මේ. හොඳ පල්ලයි soft touch material වලින් හදලා තියෙන ස්ටිචින් කියලා තියෙනවා. soft touch material හදපු head rest තියෙනවා. ඉතින් ඒ වගේ ඉඩත් හොඳයි, පළලත් හොඳයි. ඉතින් මට හිතෙනවා දැන් අපි කරපු 7 seat vehicle උත් එක්ක බලපුවාම මේක ඇත්තටම හොඳ තර්ඩ් රෝ සීට්ස් වල හොඳ මේ කම්ෆර්ටබිලිටි එකක් තියෙනවා. ඒ වගේම මේවට පේනවා මේ ආම් රෙස්ට් එක ආම් රෙස්ට් පවා තියෙනවා. හැබැයි වෙන hard plastic වලින් හදලා තියෙනවා. මේ cup holders මෙන්න මෙතනින් හම්බෙලා තියෙනවා. ආම් රෙස්ට් එකක් තියෙනවා. ඉතින් reading lights තියෙනවා. ACT controls තියෙනවා. ඉතින් ගොඩක් හොඳ විදිහට ඩෙස්ටිනේටර් එකේ තර්ඩ් රෝ සීට්ස් හදලා තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් සීටින් එක්ස්පීරියන්ස් එකක් ගොඩක් දුරට හොඳ විදිහට තියෙනවා. ඉතින් මේකේ අර සීට්ස් මේ හැම එකක්ම ෆෝල්ඩ් කරන්න පුළුවන්, චේන්ජ් කරන්න පුළුවන්. අපිට පේනවා මේ සීට් එක උනත් මේ විදිහට මෙන්න මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. මේ විදිහට වෙනස් කරන්න පුළුවන් සම්පූර්ණයෙන් මෙන්න මේ විදිහට 50-50 නමා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා එහෙනම් හොඳ සීටින් එක්ස්පීරියන්ස් එකක් මේ ඩෙස්ටිනේටර් එකේ තර්ඩ් රෝ වගේම සෙකන්ඩ් රෝ තර්ඩ් රෝ සීට්ස් වල ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් අද අපි කතා කරේ මේ Mitsubishi Destinate එක ගැන. ඉතින් Destinate එක ගැන හොඳ අයිඩියා එකක් ඔයා ගත්තා කියලා මම හිතනවා. ඉතින් මේක ගැන ඔයාලට තවදුරටත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ Hyde Park කෝණ එකේ තියෙන Mitsubishi Motors එකට නැත්නම් Unimo Motors එකට આવොත් ඔයාලට මේක ගැන ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන් තවදුරටත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ලක්ෂ 262.5කට නැත්නම් මිලියන 26.5කට තමයි මේක ප්‍රයිස් කරලා තියෙන්නේ. මිලියන 26කට මට හිතෙනවා මේකේ තියෙන කම්ෆර්ටබිලිටි එක, ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක, ඒ වගේම 1.5 ටර්බෝ
charge engine එකක් එන්නේ. ඒකත් එක්ක driving performance එකත් එක්ක මට හිතෙනවා දැන් අපි review කරපු වාහනත් එක්ක බැලුවා මගේ C-Line 8 එක බලන්න නැති. තව අපි කරපු high performance vehicle ගොඩක් කරලා තියෙනවා YouTube එක හරහා. ඉතින් ඒ දේවලුත් බලන්න නැති. ඒකත් එක්ක මේ තියෙන price එකට මට හිතෙනවා මේක ටිකක් worth vehicle ඇති. ඔයත් එන්න ඇවිල්ලා මේක experience කරලා බලන්න. ඔයාලටත් මේක ගැන idea එකක් ගන්න පුළුවන්. ඉතින් මේක වැරද්දගත්ම දේවල් ටිකක් වෙන warranty එක ගැන කතා කරොත් warranty එක අවුරුදු 4ක් warranty හම්බ වෙනවා. නැත්නම් ලක්ෂක කිලෝමීටර් ලක්ෂක warranty එකක් මෙයාලගෙන් ඔයාලට ගන්න පුළුවන් මේ United Motors හරහා. ඉතින් මම හිතනවා අද Destinator එක ගැන ගොඩක් විස්තර දැනගත්තා කියලා. ඉතින් තව මොනවා හරි ඔයාලට දැනගන්න දෙයක් තිබොත් අනිවාර්යෙන් comment section එකේ comment කරන්න. මතක ඇතුව Drive to Go YouTube channel එක subscribe කරලා තියන්න. එහෙනම් අදට අපි මේ වීඩියෝ එකත් එක්ක ගිහලා තින්නම් ලංකාවට එන තවත් අලුත් vehicle එකක් එක ඉක්මනටම ඔයාව හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අදට මේ වීඩියෝ එකෙන් good luck.